මට ඊයේ උදේ නැගිටිනකොට ලස්සන දර්ශනයක් හම්බුණා වීඩියෝ කරගන්න. මං ඉඳිය එපාර්ට්මන්ට් එකේ ඉඳලා මේ පේන විදිය එක කොච්චර ලස්සනද කියලා බලන්න. සන්සෙට් එකක් සමහරක් මම එඩිට් කරලා තියෙන්නේ ටිකක්. ඒ වුණාට ඒ කලර් එක ඒ විදියටම තිබුණා. ඒක මට කියන්න තේරෙන්නේ මේක කැස් දෙකින් බලනොත් ඇත්තටම කොච්චර ලස්සනද කියලා. මේ වියට්නාම් වල මං ඉන්න තැන ඉඳලා පේන විදිය තමයි ඔය තියෙන්නේ. මං අද බ්ලොග් එක ගණන්නේ මගේ නිවාඩු දවස ගෙවෙන විදිය පොඩ්ඩක් පෙන්වන්න. උදේ නැගිටලා ඉවරලා මුලින්ම මම කරන්නේ මගේ කොෆි එක හදාගන්න එක. මේ කොෆි එක සෝල් මිස් කොෆි එක සෝල් එක මිස් කරලා තියෙන ලුණුයි කොෆි මිස් කරලා තියෙන එක අත්‍තරම රහයි. හොඳ ටේස්ට් එකක් තියෙන උදේට. මම ඉතින් දැන් මේ කොෆි එක හදාගන්නවා. මුලින්ම ඉතින් මම නැකට් එක මම කරන්නේ ඒක තමයි. සාමාන්‍ය මං ආසයි ටින්කිරි. අපි කියන්නේ මේ ලංකාවේ ගැන ටින්කිරි කියලා ඒක පාවිච්චි කරන එක පොඩ්ඩක් හැන්දක් ඉස්සරම දාගන්න කොෆි එකට හැමදාම බොනකොට. ඒකෙන් තව ටේස්ට් එකක් එනවා. මේ තියෙන්නේ අපේ පොඩි කුස්සිය නම් ඇත්තටම පොඩි. ඒක තමයි මේ ඔක්කොම අපි හරි ගසලා තියෙන ඉන්ඩක්ෂන් එක, රයිස් කුකර් එක, ඊට පස්සේ කුස්සිය ඉස්සරහා තියෙනවා පොඩි පැන්ට් එකක් වගේ එකක්. ඔය ඉලෙක්ට්‍රික් අයිටම්ස් තියලා තියෙන එක. ඒක තමයි තියෙන්නේ ඔක්කොම දේවල්. ඊට පස්සේ කොපි එක බොන ගමන් මම හැමදාම උදේට බිරිත් දානවා. වැඩ පටන් ගන්න කලින්. ඉතින් මේක ලියවලා අද ගෙදර කවුරුත් නැහැ, මායි දුවයි විතරයි. ඉතින් පිරිත් අහන ගමන් බැට්ටි කරගෙන යනවා. ඉතින් ඊයේ තිබිච්ච රයිස් වගේ තිබ්බා. මම කාලී ඉතුරු වෙච්ච එකක් මම ෆ්‍රිජ් එකට දාන්න තිබ්බා. ඒක වෙන දවසට ගන්න පුළුවන්. අපි විසික් කරන්නේ මේ මොකොත් ඒක ෆ්‍රිජ් එකේ දානවා. තමා කරලා දවල්ට පාවිච්චි ගන්න පුළුවන්. නැත්තම් අපේ බල්ලෙක් ඉන්නවා, බල්ලට දෙන්න හරි පුළුවන්. ඒ හින්දා අපි කෑම විසික් කරන එක නම් හරි අඩුයි මම කරනවා. මම දැන් මේ ඒක ෆ්‍රිජ් එකට දාලා මම මේ කල්පනා කරන්නේ ඊගාවට මොකද්ද කරන්න තියෙන්නේ කියලා. පොඩක් ඇස්සත් වගේ දිනා මේ දවස්වල. ඊයේ හම්බෙච්ච අවකාඩෝ ගෑ තිබ්බා. ඒක හදාදුවේ නැත්නම් ඒක නරක වෙනවා. ඉතින් මම ඒ දෙයත් එළියෙන් තියලා දවල්ට යන්න මාළුත් අරන් තිබ්බා. ඊයේ අපි මේවා කරලා තිබ්බේ, මැරිනේට් කරලා තිබ්බේ. ඉතින් තවම ඒක ඩීප්ෂර් එකේ ඉඳලා මේ තම හයිය යන්න බෑ. ඒ හින්දා ඉතින් මම පොඩ්ඩක් වෙන්න ඉවරලා ඇතුළට දානවා. කොෆි එක බොන ගමන් හැමදාම උදේට මම අපේ පත්තර විස්තරේ බලනවා හිරුවේ කියන. ඉතින් ඒවත් බලලා තමයි මගේ වැඩ ටික පටන් ගන්න. මේ දවස්වල අපේ ගෙදර හැමෝටම සාසනීපයි. වහිනවා ඉවරෙකුත් නැහැ. කැස්ස එම්බිස හැමෝටම තියෙනවා. ඉතින් අද වයිෆ් එක්ක ගිහිල්ලා මමයි දුවයි විතරයි ඉන්නේ. ඉතින් දුවට දවල්ට කැම හදන්න ඕනේ. ඒක තමයි මගේ ඊගාව මිෂන් එක. මේ ඊයේ ඒගොල්ලෝ සෙල්ලම් කරලා මේ දවස්වල ඉස්කෝලේ නිවාඩු. ඉතින් ගේ ගන්න දෙයක් නැහැ. හැම තැනම හැදිලා තියෙනවා. අස්කාරට වැඩකුත් නැහැ. ආයි ඉතින් හැඩි කරනවා. ඉතින් මොකුත් කියන්න විදියකුත් නැහැ. ඉතින් සෙල්ලම් කරන්නත් එපා. ඉතින් ඊට පස්සේ මම අවකාඩෝ එක හදන්න හිතුවා. ඇදලා ෆ්‍රිජ් එකේ දැම්මාම කූල් කරලා කන්න පුළුවන්. අපේ ගෙදර කවුරුත් කැමති නෑ. මම විතරයි අවකාඩෝ කන්න ආස. අපේ වයිෆ් එක ළමයි දෙන්නක්වත් කැමති නෑ කන්න අවකාඩෝ. මේ අවකාඩෝ ඇත්තටම ගණන් එක වියට්නාම් වල.
ඒක එච්චර ඉදිලා මදි. ඒත් ඉතින් මං හැදුවා. ඉතින් ආයි නැත්තම් හදන්න වෙලාවක් හම්බෙන්නේ නැහැ. පොඩක් මිස් කළා. තින්කිරි තමයි ඉතින් මගේ ආසම දේ. මම ඉතින් හින ගේමක් දෙනවා ඔක ඇටේ එළියට ගන්න. ඉඩියෙන් එහෙම සද්ද ඇහෙනවා. එච්චර ගණන් ගන්න බෑ. මොකද ඉතින් ගෙදර පොඩි දෙන්නෙක් ඉන්නවා. ඉතින් සද්දේ රණ්ඩු වෙනවා. ඕවා දේවල් තමයි තියෙන්නේ. ඉතින් මොනා ගන්න ඉතින් බැලලත් බෑන්. මේ දවස් හරියට සෙම වැස්ස ඉවරයක් නෑ. පායනවා වැස්ස. හිටු ගමන් හරිම මේ ක්ලයිමට් එක තායන වෙනස් වෙලා තියෙන දැන් වියට්නාම් වලත්. මම හිතන්නේ ලංකාවෙත් ඒ වගේ වෙන්න ඇති. ඉතින් මම මේක 40 වෙලා ෆ්‍රිජ් එකේ දැම්මා. ඒක පස්සේ කන්න. ඔය ඉතින් දෙන්න සෙල්ලම් කරනවා. ඉතින් ඕක තමයි ඒගොල්ලන්ගේ වැඩේ. දී දින දේවල් හැටි කරනවා. ඉතින් ඉවරයක් නැහැ. ඊට මං හිතුවා ඉතින් රයිස් එක හදන්න ඕනේ කියලා. දැන් ඊට රයිස් අරගෙන ඔය 11 විතර වෙනකොට මේකට බඩගිනිනවා. ඉතින් කෑම දෙන්න ඕනේ. මම හැමදාම 12 වෙනකොට ඒගොල්ලෝ කනවා. ඉතින් දැන් මම ඉතින් මේ ලස්සන යුවා ඉතින් අම්මු කියනවා වගේ නෙවෙයි. ඉතින් මං කියන්නේ කියා ඊපස්සේ මාළුවත් බැදගෙන මාළුවත් දැන් පදින වෙලාව හරි හොඳට අයිස් ගිහිල්ලා තියෙන්නේ. ඉතින් මාළුවත් ඉතින් බැද ගන්න අපි පොඩ්ඩක් එක වෙලා යනවා පදින්න. මේ මාළුව ලාභයි. උගුල් මස් ගණන්, ඌරු මස් ලාභයි, හරම් මස් ගණන්. ඉතින් ගොඩක් කැමති මෙහි ඌරු මස් කන්න. හරම් මස් වලටත් ඒ වගේම තමයි ඉතින් කැමති. මාළුව ඉතින් කනවා හරි අඩුයි ඒත් ලාභයි. උගුල් මස් වලට මෙහි වියට්නාමයේ එච්චරම කැමති නෑ. ඒත් ඉතින් හැම එකටම උගුල් මස් තියෙනවා. ඉතින් මාළුවා බැදීගෙන එන්නේ. මාළුවා පොඩ්ඩක් කරුණා. ඉතින් අවුලක් නැහැ, රහත් දිනවා. ඉතින් ඕක තමයි අද මගේ දුවට දෙන කෑම එක. ඉතින් මෙහි ගොඩක් වෙලාවට අපි වගේ ලංකාව වගේ කාරි ආරාමයව නැහැ. ෆ්‍රයි අයිටම් එකයි සුප් එක වරදින්නේ නැහැ. සුප් එකයි රයිස් එකයි. ඔය සුප් එක තියෙන්නේ කරවිල සුප් එකක්. ඒක හරි ගුණ එකට කරවිල දාලා තමයි සුප් එක හදන්නේ. ඉතින් කොහොම තමයි මගේ දවසේ ගෙවුනේ. ඉතින් දැන් වෙලාව නම් 12 මාර්ට විතර ඇති. මියත් කනවා. ඊට පස්සේ මාත් ඉතින් මොනාරි කාලා හැන්දෑවරි පොඩ්ඩක් දෙන්නත් එක ඇලට් එකක් දානවා.